අද අපි ඇවිල්ලා ඉන්නේ කුඹල්වෙල මහමෙවුනා භාවනා අසපුවට. ඉතින් මේක හරිම ලස්සන පන්සලක්. වටපිටාවත් හරිම ලස්සනයි. මෙතන ප්‍රධාන මාර්ගයේ ඉඳන් කිලෝමීටර් 4.5ක් අපි ඉදිරියට ගමන් කරන්න ඕනේ පන්සලට යන්න. මෙතනින් උඩට යන්න දෙන්නේ නැහැ ආසන 50ට වැඩි බස් රථවලට. නමුත් මෙතන බස් රථ සේවාවක් තියෙනවා. එක්කෙනෙකුට රුපියල් 60යි වෙන්නේ. එතන ඒ බස් රථ සේවාවෙන් අපිට ඉහළ මළුවටම යන්න පුළුවන්. විහාරයේ උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා විවෘත වෙලා තියෙනවා. ඒ වගේම සෑම අඟහරුවාදා දවසකම නඩත්තු කටයුතු වලට වහලා තියෙන්නේ කියලා මෙතන ප්‍රදර්ශනය වෙනවා. මේක තමයි පිවිසුම් මාර්ගය. බස් එකේ එන අයට බස් එක නවත්තන තැනින් බැහැලා මෙතනට එනකන් ආවයින් පස්සේ කැමති නම් පඩිපෙළ භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පේන මාර්ගය ඔස්සේම යන්න පුළුවන්. ඉතින් අපි පඩිපෙළ ඔස්සේ තමයි ඉහළට ගමන් කරන්නේ. ඔයාලගේම වාහනයක යනවා නම් මේ පාර දිගෙන් ගිහිල්ලා වීකල් පාක් එකටම යන්න පුළුවන්. දැන් මේ බස් රථය යන මාර්ගය තමයි ඒ පාරෙම ඔයාලටත් යන්න පුළුවන්. අපි මෙහෙම පඩිපෙළ දිගේ යනකොට ප්ලේන් එකක් යනවා දැක්කා. ඉතින් අපි ප්ලේන් ලවස්ලා විදියට ඒකත් කැප්චර් කරගන්න අමතක කරේ නැහැ. ඉතින් මේ ගමන් කරන මාර්ගයේ දෙපස හරිම ලස්සනයි. ඒ වගේම ලස්සන කඳු තියෙනවා. පරිසරය හරිම නිස්කලංක, කියන්නේ හරිම ලස්සනයි. ඉතින් ඒ ලස්සන පරිසරය විඳගනිමින් අපිට උඩට යන නිසා ගොඩක් දුරයි කියන එකත් ඒක දැනුන්නේ නැහැ. දැන් අපි ගොඩාක් ළඟට ගිහිල්ලා තියෙන්නේ. හරිම ලස්සන පරිසරයක් තියෙන වටපිටාවේ කඩිපෙළ දිගේ උඩටම යනකොට. දැන් අපි විහාර මළුවට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති හරිම ලස්සන සිත නිවෙන පරිසරයක් තියෙන්නේ. නිස්කලංකව බලනකොට නිකන් දිව්‍ය ලෝකයක් වගේ. මේ තියෙන්නේ අපි පඩිපෙළ දිගේ ආපු පාර. පහළට යනකම්ම ඔයාලට මේ පේන්නේ අපි ආපු ඒ පාර. හරිම ලස්සනයි. ඉතින් මේ වටපිටාව කඳු වලාකුළු ඒ තියෙන වීව් එකත් එක්ක ගොඩක්ම ලස්සන පරිසරයක් තියෙන්නේ. අදත් ගොඩක් සෙනඟ ඇවිල්ලා ඉන්නවා මේ පන්සල වැඳ පුදා ගන්න. ඉතින් විහාරයේ ඇතුළත වීඩියෝ කරනවත් ෆොටෝස් ගන්නවත් දෙන්නේ නැහැ. දැන් අපි විහාරයේ වටේට ඇවිදලා බලමු. අවසර ටිකක් තිබුණත් මේ තියෙන නිස්කලංක බවත් එක්ක ඒක එච්චරම දැනෙන්නේ නැතුව ගියා. අර ඈතින් පෙනෙන කුටි මං හිතන්නේ ස්වාමීන් වහන්සේලා භාවනා කරන කුටි වෙන්න ඕනේ. චෛත්‍ය රාජානන් වහන්සේලා 7 නමක් මෙතන ඉදි කරලා තියෙනවා. ඔයාලට දැන් පේනවා ඇති. ඉතින් අපි සත්බුදු විහාරය මේ විදිහට වැඳගත්තා. මේ විදිහට ජලය ආශ්‍රිත කරපු නිර්මාණات අපිට දැක ගන්න පුළුවන් වුණා. භාවනා වැඩසටහනක් ගැන මෙහි සඳහන් වෙනවා. මේකේ තියෙන විදිහට ස්වාමින් වහන්සේ නමක් සමග අපිට භාවනා කරන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඒ ගැන වැඩි විස්තර දැනගන්න WhatsApp නම්බර් එකකුත් මෙතන තියෙනවා. ඉතින් මේ විදිහට අපි පන්සල වැඳ පුදාගෙන නැවතත් අපි එන්න පිටත් වුණා.
මේ වගේ තව වීඩියෝස් බලන්න අපිව සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.